කිරිසිහිනය බලාපොරොත්තුවෙන් ඉන්න හැම කාන්තාවකගේම කිරිසිහිනය සැබෑ වෙන්න කියලා කරන සුබම සුබ ප්‍රාර්ථනාවත් එක්ක අද මගේ මාතෘකාව කතා කරන්න පටන් ගන්න හිතුවා. මොකද මේ දවස්වල මට එන ගොඩාක් මෙසේජ් බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ මිස් තාම ඒක හරි ගියේ නෑනේ. ඒ වගේ ඉතින් හරීම දුක හිතෙන විදිහට තමයි මෙසේජ් එන්නේ. මං හිතන්නේ මට ආපු මෙසේජ් 100ක් ගත්තොත් 100කින් 90ක්ම ඒ වගේ ගැටලු කියලා තමයි මෙසේජ් එන්නේ. ඉතින් එතකොට මම හිතුවා හැමදාම සුබ දවසක් කියලා පටන් ගන්න වීඩියෝ එක වෙනත් විදිහකට පටන් ගත්තොත් හොඳයි කියලා. ඉතින් අපිත් කැමති ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන විදිහටම චූටි දරු පැටියෙක් අරගෙන එනවනම් මොකද මේ දවස්වල මේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන් මුහුණ දීලා තියෙන ලොකුම ගැටලුව තමයි උපත් අනුපාතය. ඒ කියන්නේ උපත් සිද්ධ වෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. 50%ක් වගේ ප්‍රමාණයක් තමයි අපිට කාඩ් ලියන්න වෙලා තියෙන්නේ. ඉතින් එතකොට අපිත් කැමති ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන දේ ඒ විදිහටම ඉෂ්ට වෙනවා නම්. ඉතින් මේ ඒකත් එක්කම මම අද කතා කරන්න යන මාතෘකාව ගර්භණීභාවය හා සම්බන්ධම මාතෘකාවක්. ඒ තමයි ෆෝලික් අම්ලය. ඉතින් ෆෝලික් අම්ලය ගැන කතා කරද්දී මේක ගොඩ දෙනෙක් දැන් දන්නවා ෆෝලික් අම්ලය ගර්භණී වෙන්න කලින් ගන්න ඕනි කියන එක. නමුත් අපි ඇයි මේක ගන්නේ, කොච්චර ප්‍රමාණයකින් ගත යුතුද, ඒ වගේම කොච්චර කාලයක් ගත යුතුද කියන එක ගැන ගොඩ දෙනෙක් දැනුවත් වෙලා නැහැ. මම ඉතින් හිතුවා ඒ ගැන ටිකක් විස්තර ඇතුව කතා කරන්න ඕනි කියලා. ඉතින් ෆෝලික් අම්ලය කියලා කියන්නේ හරියම චූටි පෙත්තක්. මම ඕගලන්ට ඒක මේ පෙන්නන්නම්. මගේ ගාව තියෙනවා. මේක තමයි මේ ඕගලන්ට පේනම ඇති චූටි කහපාට පෙත්තක්. මේක ඉතින් විවිධ බ්‍රෑන්ඩ්ස් වලින් එනකොට විවිධ ප්‍රමාණයෙන් වෙන්න පුළුවන්. මේ තියෙන්නේ අපි ගාව තියෙන ෆෝලික් අම්ලය. ඉතින් එතකොට ඇයි අපි මේ ෆෝලික් අම්ලය ගන්න කියන එක ගැන මුලින්ම බලමු. එතනම ෆෝලික් අම්ලය ලබා ගැනීමේ ප්‍රධාන වාසිය තමයි අපි නිරෝගී දරුවෙක් බිහි කරගන්නවා කියන එකට තමයි මේ ෆෝලික් අම්ලය ලබා ගන්න ඕනේ. ඉතින් එතකොට මේකෙන් ඇතිවන වාසිය තමයි නියුරල් ටියුබ් ඩිෆෙක්ට්ස් වළක්වා ගැනීම. නියුරල් ටියුබ් ඩිෆෙක්ට්ස්. හරිද? අන්න ඒ කියන தත්ත්වය වළක්වා ගැනීම සඳහා තමයි අපි මේ ෆෝලික් අම්ලය ලබා ගත යුතු වන්නේ. ඉතින් මේ නියුරල් ටියුබ් ඩිෆෙක්ට්ස් කියන එක අපි සරලවම කිව්වොත් දරුවාගේ ස්නායු පද්ධතිය තුල ඇතිවිය හැකි රෝගී තත්ත්වයන් වලින් වැළකීම සඳහා තමයි අපි මේ ෆෝලික් අම්ලය ලබා ගත යුත්තේ. ඉතින් සරලවම කිව්වොත් නිරෝගී දරුවෙක් බිහි කර ගැනීම සඳහා. ඒ වගේම මේකෙන් ඇතිවන තව අතිරේක වාසියක් තියෙනවා. ඒ තමයි ෆෝලික් අම්ලය මදිකම නිසා ඇතිවන ඇනීමියා තත්ත්වයන් තියෙනවනේ. ඉතින් එතකොට ෆෝලික් ඩිෆිෂන්සි ඇනීමියා ඒ තත්ත්වය වළක්වා ගැනීමටත් පුළුවන්කමක් ඇති වෙනවා. ඉතින් ඒකින්දා මේ ෆෝලික් අම්ලය ලබා ගැනීම ගර්භණීභාවයේ අපේක්ෂාවෙන් ඉන්න කාන්තාවකට ඉතාමත් වැදගත් දෙයක්. ඉතින් කොහොමද අපි මේක ගන්න ඕනේ? මොන කාලෙදිද මේක පටන් ගන්න ඕනේ? අපි අපේ විවාහය සාමාන්‍යයෙන් අවම මාස 6ක්වත් තියලා ප්ලෑන් කරනවානේ. ඉතින් සමහර අය ඉන්නවා විවාහ වෙන වයස අනුව ඉක්මනින් බබෙක් බලාපොරොත්තු වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් කල් ගියත් කමක් නැහැ. මේ ෆෝලික් අම්ලය ලබාගත් කාලය වැඩි වෙන තරමට හොඳයි. ඒකින්ද ඕගොල්ලෝ විවාහය ප්ලෑන් කරනවා වගේම මේ බබෙක් බලාපොරොත්තු වෙන එකත් ප්ලෑන් කරෝතින් අන්න ඒ දිනේ පටන් මේ ෆෝලික් අම්ලය ගන්න. අඩුම බබෙක් කියන්නේ ප්‍රෙග්නන්ට් වෙන්න මාස 3කට කලින්වත් මේ ෆෝලික් අම්ලය ලබාගෙන තියෙනවා නම් වඩා හොඳයි. ඉතින් එතකොට මේක කොච්චර ප්‍රමාණයකින් ගන්න ඕනේද කියලා යම්කිසි කෙනෙක්ට හිතෙනවා වෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් කාන්තාවකට ෆෝලික් අම්ලයේ අවශ්‍යතාවය තියෙන්නේ මයික්‍රෝග්‍රෑම් 400ක වගේ ප්‍රමාණයක්. සාමාන්‍ය කාන්තාවකට. නමුත් විශේෂ හේතුන් මත මේක වැඩි වෙන්න පුළුවන්. ඉතින් අපි සාමාන්‍ය කාන්තාවක් ගත්තොත් මයික්‍රෝග්‍රෑම් 400ක ප්‍රමාණයක් ෆෝලික් ඇසිඩ් මාස 3කට පෙර ගර්භණීතාවයට මාස 3කට පෙරත් ගර්භණී වෙලා සති 12ක්, ඒ කියන්නේ මාස 3ක් යනකම් ෆෝලික් අම්ලය ඒ ප්‍රමාණයෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ මයික්‍රෝග්‍රෑම් 400ක්. නමුත් සමහර අවස්ථාවන් වල සමහර කාන්තාවන්ට විශේෂිත වූ රෝගී තත්ත්වයන් තියෙනවා නම් අපි හිතමු උදාහරණයක් විදිහට දියවැඩියාව තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට පස්මාරය තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී BMI අගය 30ට වඩා, ඒ කියන්නේ උසට අනුව බර 30ට වඩා වැඩි කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේකේ මිලිග්‍රෑම් 5ක් දක්වා ෆෝලික් අම්ලය ලබා ගත යුතු වෙනවා.
ඉතින් එතකොට අපි දැන් ගොඩාක් වෙලාවට මේ දියවැඩියාවට කරන පරීක්ෂණ වගේ දේවල් BMI යගේ බලන එක අපි නවදිවි පිරික්සුම කරන අවස්ථාවේදී සිද්ධ කරනවා. ඉතින් එහෙම නැත්නම් සමහර අය අපි ගාවට කාඩ් එක ලියන්න බලාගෙන මෙන්න අවස්ථාවල් තියෙනවා. ඉතින් අන්න ඒ අවස්ථාවේදී ඒ කෙනාට අර කියන රෝගී තත්වයන් තිබුණොතින් හෝ BMI යගේ 30ට වැඩි කෙනෙක් නම් අපි යාලට කියනවා ෆෝලික් අම්ලයේ මිලිග්‍රෑම් 5 ගානේ ගන්න කියලා. හැබැයි ඒක මාස 3ක් වෙනකන් නෙමෙයි. ෆෝලික් අම්ලයේ මිලිග්‍රෑම් 5ක් ගන්න කියලා කිව්වොතින් අනිවාර්යයෙන්ම ගර්භණීභාවය පුරාවටම. ඒ කියන්නේ මාස 9 පුරාවටම අනිවාර්යයෙන්ම ෆෝලික් අම්ලයේ මිලිග්‍රෑම් 5ක් ගන්න ඕනේ. එහෙම නොවන සාමාන්‍ය කාන්තාවකට මයික්‍රෝග්‍රෑම් 400 ප්‍රමාණවත් වෙනවා. ඉතින් එතකොට දැන් මම මේ පෙන්නපු එකේ තියෙන්නේ මයික්‍රෝග්‍රෑම් 400ක් මේකේ සඳහන් කරලා තියෙනවා මයික්‍රෝග්‍රෑම් 400ක් කියලා. නමුත් සමහර අවස්ථාවල අපි ෆාමසි එකකින් හරි පෙලක් වෙලාවට අපිටත් දෙනවා මිලිග්‍රෑම් එකේ පෙතිත් එන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වෙලාවට අපි ගාව තියෙන එක ඕගොල්ලන්ට දෙනවා. ඒකේ ගැටලුවක් නැහැ මයික්‍රෝග්‍රෑම් 400ද බිව්වේ මිලිග්‍රෑම් 1ද බිව්වේ කියලා මං කිව්වේ අවශ්‍යතාවය අන්න ඒ ප්‍රමාණය. ඉතින් එතකොට අර දියවැඩියාව අපස්මාරය ඒ වගේම BMI යගේ 30ට වැඩි කෙනෙක් නම් මිලිග්‍රෑම් 5 ගානේ ප්‍රෙග්නන්ට් වෙන්න කලින් සහ මාස 3කට පෙර සහ ප්‍රෙග්නන්ට් කාලයේ පුරාවටම ගත යුතු වෙනවා. සාමාන්‍ය කාන්තාවක් නම් අර කිව්ව ගැටලු නැති කෙනෙක් නම් ප්‍රෙග්නන්ට් වීමට මාස 3කට පෙර හෝ ප්‍රෙග්නන්ට් වෙලා මාස 3ක්, ඒ කියන්නේ සති 12ක් යනකම් මේ මයික්‍රෝග්‍රෑම් 400 ප්‍රමාණය ගත්තාම ප්‍රමාණවත් වෙනවා. ඔන්න ওই විදිහට තමයි අපි ෆෝලික් ඇසිඩ් ගන්න ඕනේ. ඉතින් ඕගොල්ලන්ට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒ සම්බන්ධව පුද්ගලිකව මැසේජ් එකක් යොමු කරලා අහන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලන්ගේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරුන් හරහා වුණත් මේක වැඩි විස්තර ඔයාලට දැනගන්න පුළුවන්. මම හිතනවා මේ ගැන ඕගොල්ලන්ට පොඩි හරි අවබෝධයක් යන්න ඇති කියලා. ඒ වගේම මතක තියාගන්න අවම කාලයේ තමයි මාස 3. ඊට වඩා වැඩියෙන් පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක වඩාත් හොඳයි. අවම කාලයේ මාස 3යි කියන එක තමයි මම කිව්වේ මාස 3කටවත් කලින් පටන් ගත යුතු වෙනවා කියලා. ඉතින් මේ දැනුම ඕගොල්ලන්ගේ යාළුවන් අතරත් බෙදා හරින්න. අපේ හැම වෙලේම අපේ ප්‍රාර්ථනාව නිරෝගී දරු සම්පත්තියක් ලබා ගැනීම. ඒ නිසා තමයි අපි හැමෝම මේ දේවල් ඕගොල්ලන්ව දැනුවත් කරලා අපි සැසිවලට ගෙන්න ගන්නවා, නවදිවි සුවසායන වලට ගෙන්න ගන්නවා. මේ හැමදේම ඕගොල්ලෝ වෙනුවෙන් කරන්නේ නිරෝගී දරු සම්පත්තියක් ලබා ගන්න. මොකද යහපත් පෞල් ජීවිතයක් ගත කරන්න නම් අපිට ලැබෙන දරුවොත් නිරෝගී වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි හැම වෙලේම කායික වගේම මානසික සමාජීය වශයෙන් ගොඩාක් වෙලාවට පරිහානියටපත් වෙන්න බලනවා. අපිට ලැබෙන දරුවා නිරෝගී දරුවෙක් නොවුනොත්. ඉතින් ඒකින්ද මම හිතනවා අපි මේ ලබා දෙන දැනුම ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියලා. මොනියම් හෝ ගැටලුවක් තියෙනවා නම් පුද්ගලිකව මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ මිස්ට කතා කරලා ඒ පිළිබඳව දැනුවත් වෙන්න. ඔයාලට සුබ දවසක්.